ඔයා දැනගෙන හිටියද මේ සංකල්ප දෙකට අදාළව හැම වර්ෂයකම ප්‍රශ්නයක් අහලා තියෙනවා කියලා? ඔයාලගේ සිලබස් එක ආරම්භ වුණේ 2016 වර්ෂයේ. 2016 වර්ෂයේ ඉඳලා 2024 වර්ෂය වෙනකල් හැම අවුරුද්දකම එක පත්‍රයේ පළවෙනි ප්‍රශ්නය අහලා තියෙන්නේ මෙන්න මේ සංකල්ප දෙකට අදාළව. ව්‍යාපාර හා ගෙවුම් කරන අධ්‍යයනයේ විෂය සාකච්ඡා කරනකොට ඒ තුල අපි සාකච්ඡා කරන්න ඕනේ වැදගත්ම සංකල්ප දෙකක් තමයි අවශ්‍යතා සහ වමනා කියලා කියන්නේ. ජීවත් වීම සඳහා මිනිසා විසින් අනිවාර්යයෙන්ම සපුරා ගත යුතු දේවල් වලට කියනවා අවශ්‍යතා කියලා. මිනිස් අවශ්‍යතා සපුර ගන්න විවිධ ආකාරවලට කියනවා වමනා කියලා. දැන් අපි බලමු අවශ්‍යතා සහ වමනා සඳහා නිදසුන් මොනවද කියලා. සාමාන්‍ය පෙළ මට්ටමේදී ඔයාලගේ සිලබස් එකේ ලබා දීලා තියෙන්නේ මෙන්න මේ නිදසුන් ටික විතරයි. අවශ්‍යතාවලට නිදසුන් විදිහට ආහාර, ඇඳුම්, නිවාස, අධ්‍යාපනය, සෞඛ්‍ය, ආරක්ෂාව, ප්‍රවාහනය, sannivedanaya, විනෝදය කියන ඒවා ටික දීලා තියෙනවා. ඒ අතරින් ආහාර, ඇඳුම්, නිවාස කියන තුන මූලික මිනිස් අවශ්‍යතා විදිහට සලකනවා. කොහේ හරි ප්‍රශ්නයක් ඇහුවොත් මූලික මිනිස් අවශ්‍යතා මොනවද කියලා ආහාර, ඇඳුම්, නිවාස කියන තුන ලියන්න ඕනේ. ඊළඟට අපි බලමු එක් අවශ්‍යතාවයට අදාළ තියෙන වමනාවලට උදාහරණ කීපයක්. මෙතන තියෙන උදාහරණ කීපයක් පමණයි. අවශ්‍යතාවයකට අදාළව තවත් වමනා තියෙන්න පුළුවන්. ආහාර කියන අවශ්‍යතාවයට අදාළ වමනාවලට නිදසුන් විදියට බත්, පාන්, ආප්ප වගේ දේවල් ගන්න පුළුවන්. ඇඳුම් කියන අවශ්‍යතාවයේ සපුර ගන්න අදාළ වමනාවලට නිදසුන් විදියට ගවුම්, කමිස, කලිසම් වගේ දේවල් ගන්න පුළුවන්. නිවාස කියන අවශ්‍යතාවයට උකර ගන්න වමනාවලට නිදසුන් විදියට මහල් නිවාස, නිල නිවාස වගේ දේවල් ගන්න පුළුවන්. අධ්‍යාපනය කියන අවශ්‍යතාවයට උකර ගන්න අදාළ වමනාවලට නිදසුන් විදියට පාසල් අධ්‍යාපනය, පොත් වගේ දේවල් ගන්න පුළුවන්. සෞඛ්‍ය කියන අවශ්‍යතාවයට උකර ගන්න අදාළ වමනාවලට නිදසුන් විදියට රෝහල්, වෛද්‍යවරු වගේ දේවල් ගන්න පුළුවන්. ආරක්ෂාව කියන අවශ්‍යතාවයට උකර ගන්න අදාළ වමනාවලට නිදසුන් විදියට පොලිසිය, හමුදාව වගේ දේවල් ගන්න පුළුවන්. ප්‍රවාහනය කියන අවශ්‍යතාවයට උකර ගන්න අදාළ වමනාවලට නිදසුන් විදියට බස්, දුම්රිය, නැව්, ගුවන් යානා වගේ දේවල් ගන්න පුළුවන්. sannivedanaya කියන අවශ්‍යතාවයට උකර ගන්න අදාළ වමනාවලට නිදසුන් විදියට ජංගම දුරකථන, රූපවාහිනිය වගේ දේවල් ගන්න පුළුවන්. විනෝදය කියන අවශ්‍යතාවයට උකර ගන්න අදාළ වමනාවලට නිදසුන් විදියට විනෝද චාරිකා, චිත්‍රපට, ගීත වගේ දේවල් ගන්න පුළුවන්. මෙන්න මේ විදියට අවශ්‍යතා සහ වමනාවලට නිදසුන් ඉදිරිපත් කරන්න පුළුවන්. මම දැන් මේවාට කියලා දුන්නේ ව්‍යාපාර හා ගෙවුම් කරන අධ්‍යයනයේ විෂයේ තියෙන මූලිකම සංකල්ප දෙකක්. ඔයා මම දැන් මේ කියලා දීපු සංකල්ප දෙක හරියට අධ්‍යයනය කරලා මේ කියපු නිදසුන් ටික හරියට අධ්‍යයනය කළොත් මේ හැම අවුරුද්දකම අහලා තියෙන පළවෙනි ප්‍රශ්නෙට උත්තරය ලියා ගන්න පුළුවන්. එක පත්‍රයේ එක ප්‍රශ්නයක් කියන්නේ 100න් එක ලකුණක් කියන එක මතක තියාගන්න. ඒ වගේම මතක තියාගන්න 2016ට පෙර කිසිදු පසුගිය විභාග ප්‍රශ්න පත්‍රයක් ලිවීමේ අවශ්‍යතාවයක් නැහැ. මොකද ඒකේ ෆෝමැට් එකේ වෙනසක් තියෙනවා. ඒ හින්දා ඔයා 2016 සිට 2024 දක්වා පාස් පේපර් වලට පමණක් උත්තර ලිවීම ප්‍රමාණවත්. මෙම වීඩියෝවත් සමග ඔබට ලින්ක් එකක් ලැබෙවි. එම ලින්ක් එකෙන් 2016 සිට 2024 වර්ෂය දක්වා එක පත්‍රයේ පළවෙනි ප්‍රශ්නයට පිළිතුරු සපයලා ඔබේ පිළිතුර නිවැරදිද කියන එකත් බලා ගන්න පුළුවන්. ගැටලුවක් තිබ්බොත් මගේ WhatsApp අංකයට WhatsApp කරන්න.